ඇමරිකන් බද්ධ නිසා වැලිගම ආයතනයක බෝනස් නොදීමේ ප්‍රශ්නයට මැදිහත් වන ලෙස කම්කරු අමාත්‍යංශ ලේකම්වරයාට සහ කම්කරු කොමසාරිස් ජෙනරාල්වලියට උපදෙස් ලබා දුන් බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. දැනට වැලිගම වෝක් ටෙක්ස් කියන ආයතනයේ 1244ක් වැඩ කරන සේවකයින් ඊයේ දවසේ සිට වැඩ වර්ජනයක නිල්ලා ඉන්නවා. ප්‍රධාන හේතුව බවට පත් වෙන ඇමරිකන් ටැරිෆ් එකත් එක්ක මේ ආයතනය ප්‍රකාශ කරලා තියෙනවා බෝනස් දෙන්න විදියක් නැහැ කියලා. කෙසේ වෙතත් ඊයේ දවසේ සාකච්ඡාවක් තිබ්බා අපේ කම්කරු කාර්යාලය මාතර. ඒ වගේම අද දවසෙත් නැවත සාකච්ඡාවක් තිබෙනවා. අපි අමාත්‍යංශ ලේකම්තුමාටත් ඒ වගේ කම්කරු කොමසාරිස් ජෙනරාල් තුමියටත් උපදෙස් දීලා තිබෙනවා මේ සම්බන්ධයෙන් කඩිනමින් මැදිහත් වෙලා කටයුතු කරන්න කියලා. මොකද අපි හිතනවා මේ කාරණය මේ සිද්ධියට අදාළ නැහැ කියන එක. නමුත් ඒ නිසා අපි උපදෙස් දීලා තිබෙනවා මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා මේක निराකරණය කරන්න කියලා.